ආසම දේ කරන්න යන්න. ඉතින් මාව අද යනවා ෂින්ඩා ඉස්කෝලේ බලන්න. දොන් දේගු වලට ටිකට් එක මට යන්න තියෙන 8:58. ශින්කන්සන් එක ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. හුලඟක් ඇවිල්ලා එක වැටුණා. හදවතින් මත් වෙලා සුබපැතුම් ජීවිතේ. Hi, good morning. ඉතින් මම අද සෝල් වල ඉන්න 3 වෙනි දවස. තව දවස් 2යි මම සෝල් වල ඉන්නේ. ඉතින් අද මම යනවා දේගු වලට. ඉතින් දන්න අය දන්නවා ඇති දේගු වල මොනවද තියෙන්නේ කියලා. ඉතින් කේඩ්‍රාමා වලට ආස කෙනෙක් නම් දන්නවා දේගු වල මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම අද යනවා අපේ ගුජුම්පියෝගේ ගුම්ජන්දිගේ ෂින්මා ඉස්කෝලේ බලන්න. ඉතින් මාරම සතුටින් ඉන්නේ. මොකද මම ඇත්තටම කොරියාවේ ආවෙත් ඒක බලන්න හිතාගෙන. මොකද ඒකනේ කොරියාවට ආස කරපු කතාව. ඉතින් අද හොඳ වෙලාවට වැස්ස නැහැ. අර ඈතින් පේන නන්සම් ටවර් එක. එදා මට ඒකට යන්න බැරි වුණානේ. ඉතින් අද හරි හෙට හරි මම අනිවාර්යෙන්ම යනවා. ඒකට ඈට ලස්සනට පේනවා. ඉතින් එහෙම තමයි. තව බස් එකට නම් තව පැය භාගයක් විතර තියෙනවා. මම කෝකලත් කියලා කලින් ලෑස්ති වුණා. මොකද දුර යන්න එපා. එහෙනම් යන්න. මම දැන් ආවා මේ බස් එක තියෙන තැනට. මෙන්න මේ පල්ලෙහාම තියෙන 463 කියන බස් එකේ තමයි මට යන්න තියෙන්නේ. ෆොරිනර්ස්ලට විතරක් මේගොල්ලෝ මෙන්න මේ වගේ ක්ලයිමේට් කාඩ් කියන එකක් දෙනවා. මේකෙන් අපිට ඕන කරන දවස් ගන්න charge කරාට පස්සේ අපිට free යන්න පුළුවන් සෝල් ඇතුළත. ඕනම කියන්නේ බස් රයිඩ් එකක්, ට්‍රේන් රයිඩ් එකක් ඕනම එකක අපිට මේක charge කරගත්තාම free යන්න පුළුවන් ඕනම තරමක්. ඉතින් මම මේකට වොන් 10000ක් charge කරා දවස් 3කට. එතකොට මට සෝල් ඇතුළත ඕන තරම් රයිඩ්ස් මේකෙන් මුරියෝ යන්න පුළුවන්. ඒ කියන්නේ free යන්න පුළුවන්. මෙන්න මේ බස් ස්ටෑන්ඩ් එකට සාමාන්‍ය විනාඩි 4-5 අතර දුරක් තියෙනවා. ඉතින් ওই 604 කියන බස් එක එනකන් තමයි මම ඇවිල්ලා බලාගෙන හිටියේ. මොකද 604 කියන බස් එකේ තමයි මට සෝල් ස්ටේෂන් එකට වෙනකන් යන්න තියෙන්නේ. ඒත් මට ওই බස් එකේ සෝල් වලට ය아가න්න බැරි වුණා. හේතුව තමයි බස් එක නැවැත්තුවේ නැහැ. මට හිතුණා මේ දේත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මොකද කවදා හරි ඔයගොල්ලෝ කොරියාවට ගියොත් ඒක ඔයගොල්ලන්ට උදව්වක් වෙයි කියලා හිතෙන නිසා. කොරියාවේ හිටපු දවස් 5ට මම දැනගත්ත එකම දේ තමයි කොරියාවේ බස් ඇවිල්ලා පුදුම කලබලකාරී. ඉතින් අපි නගින්න ඕන බස් එක හරියටම එන තැන හිටගෙන පොඩි හරි සිග්නල් එකක් දුන්නේ නැති වුණොත් එහෙම බස් ස්ටොප් එකේ බස් එක නවත්තන්න නැතුවම ඩ්‍රයිවර් කරනවා. ඒ කතාව මම දැනගත්තේ අන්තිම දවසේ යොගින් පාක් එක බලන්න ගියපු තැන හිටපු ජපන් ලේඩිගෙන්. ඉතින් එයා තමයි මට කිව්වේ කොරියාවේ ඇවිල්ලා ජපානේ වගේ නෙමෙයි සාමාන්‍යයෙන් මෙහි පොඩි හරි සිග්නල් එකක් දුන්නේ නැති වුණොත් එහෙම බස් එක නවත්තගෙන බලන් ඉන්නේ නැහැ කියලා. දැන් මම සෝල් වලින් බැස්සා. බැහැලා මම දැන් ගන්න ඕනේ එක්ස්ප්‍රස් ට්‍රේන් එක. එනවා නම් දන්නේ කොහෙද යන්න ඕනේ කියලා. බලමු කෙලින් ගිහිල්ලා. මෙහි පඩි පෙළ ළමයි මාරුයි. පඩි සෑහෙන්න නගින්න තියෙනවා කොරියාවේ. පඩි පෙළුයි කඳු වගේ ඒවා මාර වැඩි. මට හම්බුණා මම යන්න ඕනේ KTS එකේ. ඉතින් මෙම කෙලින් යන්න කියලා තමයි දෙන්නේ. බලමු මම ගිහිල්ලා ටිකට් එක අරගෙන ට්‍රේන් එකට නගින්න ඕනේ දැන්. මම දැන් ගත්තා දොන් දේගු වලට ටිකට් එක. මට යන්න තියෙන 8:58. ඇවිල්ලා තියෙන KTS රයිඩ් එකේ තමයි. දැන් මම යනවා මොන හරි උදේට කන්න ගන්න. මොකද ට්‍රේන් එකේ පැයයි විනාඩි 48ක් තියෙනවා. ඒක නිසා මම මොන හරි උදේට කන්නත් අරගෙන ඇතුළට යනවා කියලා හිතුවා.
අර පැත්තේ තියෙනවා කඩවල් බලමු. මේ ලොකු වෙලාවක් නැහැ. ඉඳගෙන කාලේ යන්න මොන හරි අරයි යන්න තමයි ටයිම් එක තියෙන්නේ. මෙතන හම්බුණා මෝර්නින් කොම්බෝ කියලා එකක්. ඒකට ඒකේ පොලිම සෑහෙන්න දිගයි. මට මේ අතන්ට ආගන්න ටයිම් අධි වෙයි කියලා හිතන නිසා මේකෙන් කන්න වෙන්නේ නැහැ. ඒකේ රස ඒවා තියෙනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් බලමු අර පැත්තේ තියෙනවා මේ convenience stores වගේ ඒවා. එකකින් හරි මොන හරි ගමු ඉක්මනට. මට තියෙන්නේ 17. දැන් මේක මාරම ලොකුයි. මේක මගේ සෝල් වල තියෙන Shinkansen එකනේ. මේ 12 11 13 14 මම යන්න ඕනේ 17 කොහෙද? 17ක් නෑනේ. 17ක් නෑ ළමයි. මට යන්න වෙන්නේ නැද්ද දන්නේ නෑ. 17 කොයි හරි තියෙන්න ඕනේ. ඒනොත් නැහැ. බලමු මම හොයාගෙන එන්න. මෙන්න මෙතන ගහලා තියෙනවා 8:58 ට්‍රේන් එක බූසන් වලට යන 5 කියලා. ඒ කියන්නේ මම පල්ලෙහාට යන්න ඕනේ. කොරියන් වල නම් පඩිපෙල් වලින් නම් කිසිම අඩුපාඩුවක් නැහැ. ඔයගොල්ලෝ පඩි නගින්න කැමති අය නම් ඔන්න කොරියාව තමයි රට. පුදුම පඩි ගොඩක් තියෙන්නේ. නගින්න බහින්න හොඳයි එක්සයිස් එකටත් එක්ක. Shinkansen එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට තියෙන අර නම්බර් එක. It's an even number, so it should have worked out just fine. මට තියෙන්නේ 12C. 12C. මට Shinkansen එක ඇතුලෙන් අන්න අර යව දැක්ක ඔයගොල්ලන්ට යව දකිද්දි මොන කේරාම් එකද මතක් වෙන්නේ කියන්නකෝ. මට නම් ඉතින් මතක් වුණේ හිමන්තලා. ඒ වගේ නේද ටිකක්. මම දැන් දොන්දේගු වලින් බැහැලා ආවා මේ යුනිවර්සිටි ගාවට තියෙන බස් එක ගන්න. එක විනාඩි 53ක් පෙන්නනවා. මං එද්දිම එක බස් එකක් ගියා. මම මේ උඩම තියෙන තැඹිලි පාට ලයින් එකේ තමයි යන්න ඕනේ. මෙන්න මෙතනට. මෙන්න මේක තමයි මේ යුනිවර්සිටි එකේ ගේට් එක. මේක ඇවිල්ලා සයිඩ් ගේට් එකක්. මේන් ගේට් එකට යන්න මේ බස් එක මම හිතන්නේ නවත්තන්නේ නැහැ. හරි ඉතින් ඉන්න තමයි තියෙන්නේ. තව විනාඩි 14ක් තියෙනවා. 다음 정류장은 계명대학교 정문 앞입니다. This stop is Keimyang University East Gate. 내리실 분은 자리에서 미리 일어나지 마시고 내리실 정류장에 도착하기 전 මෙන්න මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. අම්මෝ මට මාර සතුටුයි. ගොඩක් දුර ඇතුළට යන්න තියෙනවා. ඒ වුණාට මම යනවා දැන්. විනාඩි 20ක්ද කොයිදෝ තියෙනවා මැප් එකේ. අනේ මට හිතා ගන්න බෑ. ඇත්තටම කියනවනම් ඔය වෙලාවේ ඇවිල්ලා මට පුදුම සතුටක් තිබ්බේ. ඒක මට ඇවිල්ලා වචන වලින් කියා ගන්න බෑ. ඇත්තටම කඳුළු වෙන තරම්ම මට සතුටුයි. මොකද කියනවනම් මම කේඩ්‍රාම වලට ආස කරපු ආදරය කරන්න පටන් ගත්ත ඩ්‍රාමා එක ලොකේෂන් කරේ ඔතන නිසා. ඉතින් මම හිතනවා ඉතින් කේඩ්‍රාම වලට ආස කෙනෙක් ආදරය කෙනෙක් නම් මට දැනෙච්ච ෆීලින් එකම කවදාරි ඔයගොල්ලෝ ගියොත් දැනෙයි කියලා.
ඉතින් මාරම සතුටින් හිටියේ එදා මම කොරියාවට ගියත් හරි මම ගොඩක්ම සතුටින් හිටියේ එදා. මොකද මම මාර විදියට හීන දැක්ක තැනක් ඕක පොඩි කාලේ ඉඳන්ම. ඉතින් ඒකින්ද ඒ හීනේ අනේ හැබැයි වුණානේ කියන ඒ ෆීලින් එක මාර විදියට මට තිබුණා එදා. මේ යුනිවර්සිටි එක මාරම ලොකුයි. දැන් මම එක තැනක් හොයාගත්ත. දැන් මම අනිත් තැනට මේ යන ගම. ඔක්කොම ටික කරගෙන ඉක්මනට යන්න ඕනේ. යන්න තව පැය 3ක් විතර යනවා. යන්න හිතෙන්නේ නැහැ. එච්චරටම ආස හිතෙනවා මෙතන ඉන්න ගියාම. මෙන්න මේ වගේ කඳු වගේ ඒවා නගින්න තියෙනවා. මේ පේනට වඩා ගොඩාක් කන්දක් තියෙන්නේ. ටිකක් දුරයි මෙතන ඉඳන්. ඒකට මේක ගොඩක් ලොකු කැම්පස් එකක් නිසා මානසික කියලා බෑ. අවුරුදු ගාන හිහිනයක් මේ. ඉතින් මම මහන්සිය බලන්න නැතුව මේක නගින ගමන් තමයි ඉන්නේ. මම අන්නර බෑවුම නෙමෙයි කඳ නැගගෙන තමයි ආවේ. තව එහෙමම යන්න තියෙනවා. දැන් විනාඩි 10ක විතර ඉඳන් යනවා. තාම පේන්නේ නැහැ. මං ජපානයේ වගේ හිටියනම් ඇත්තට මේ වැඩේ අතහැරලා දාලා ඒකට මේක අතරින්න බෑ. කොහොම හරි යනවා. අන්න අතර තියනවද කොහෙද? දැන් ළඟයි. දැන් ළඟයි. අර තියන්නේ අන්න එතනට තමයි මට යන්න ඕනේ. මම යනවා. ගම්බරෝ. මහන්සි ළමයි. දැන් මේ නගිනවා. මගේ ඊයේ යොන්සි යුනිවර්සිටි එකට ගියාට පස්සේ වැස්ස නිසා මම සෙල්ෆි ස්ටික් එකේ කැම්මක් ගහලා හිටවල තිබ්බහම හුලඟක් ඇවිල්ලා ඒක වැටුණා. දැන් මගේ කැම්මක ඉස්සරහා කැඩිලා. මොනවා කරන්නද ඉතින්? බලමු. එන දිග බෑයුමක් තියෙන්නේ මේ. දැන් මම නැගගෙන යනවා මහන්සි බලන්න බැරි නිසා. බලමු. ලස්සනයි. හරිම ලස්සනයි යන්නේ. මාරම ලස්සන තැනක මේ යුනිවර්සිටි එක තියෙන්නේ ඇත්තමයි. අනේ පුදුම ලස්සනයි අර. අනේ. Voice of Flowers shoot කරන ටයිම් එකේ එන්න තිබ්බනම් කියලා හිතෙනවා. මේක දැක්කහම. කලින් තැනේ ඉඳන් මේ තැනට වෙනකන් හරියටම විනාඩි 8ත් 10ත් අතර වගේ කාලයක් තමයි ගියේ. කියන්න ඕනේ මම ජපානයේ ඉඳිද්දිම මේ යුනිවර්සිටි එකේ මැප් එක ඩවුන්ලෝඩ් කරලා මට බලන්න ඕන තැන් ටික ඔක්කොම සර්ච් කරලා ඔළුවට දාගෙන තමයි ආවේ. මොකද මම දන්නවා මේක ඇතුළට ගියාම ලොකු යුනිවර්සිටි එකක් නිසා මට තැන් ටික හොයාගන්න අමාරු වෙනවා කියලා. ඒක නිසා මට ඉක්මනට තැන් ටික හොයාගෙන බලා ගන්න පුළුවන් වුණා. යුනිවර්සිටි එකේ ඇතුළේ තියෙන මල් පොකුණ. ඒක ලස්සනයි. මෙන්න මෙතන තමයි ගුම්ජන්ඩි අර පොතක් නෙමෙයි මැප් එක හොය ඉන්නේ. ඒ මෙන්න මෙතන තමයි. ආනේ. මාරම ලස්සනයි පුදුම ලොකුයි මේක. අනේ තියාගන්න බැරි තරම් අමුතු සතුටක් තියෙනවා මට. මෙන්න මෙතන ඔයගොල්ලෝ දකිද්දිම දන්නවනේ මොකද්ද තැන කියලා. ඉතින් මෙතන තමයි අපේ ගුම්ජන්ඩි මිස් මුලින්ම ශින්වා ඉස්කෝලේට ආපු දවසේ අර මැප් එක හොය ඉන්නේ. අන්න එතන තමයි ඔය. මං ඉතින් මේක බැලුවා පුළුවන් හැමතැනම ඇවිද්දා. පුළුවන් තරම ෆොටෝ ගැහුවා. දැන් මගේ ෆෝන් එකේ බැටරිත් නැහැ. තව පැය දැන් 3ක් ආයි සෝල් වලට යන්න ඕනේ. අනේ මට යන්න හිතෙන්නෙම නැහැ. අද මොකක් හරි ඉවෙන්ට් එකක් තියෙනවා අර පැත්තේ. මොකද්ද කියලා දන්නේ නැහැ. මාරම ලස්සනයි මාරම නිදහස්. මම දැන් මේ වීඩියෝ එකේ හැමතැනම ලස්සනයි කියලා ගොඩාක් කිව්වා. ඇත්තටම ලස්සනයි ඉතින්. වෙන මොනා කියන්නද මම?
දැන් අර ඉස්සරහ තියෙනවා මේන් ගේට් එක. අර අපේ ගුම්ජන්ඩි ඇවිල්ලා බයිසිකලේ පැදලා යන්න එතන. දැන් බලමු එතනටත් ගිහිල්ලා. හරිම නිදහස්. ඒ කියන්නේ පුදුම නිදහස්. ඒ කියන්නේ ෆොටෝ ගද්දී වුණත් හැම දෙයකදීම ඕන දෙයක්. හරිම නිදහස් ඒවා ටික කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේන් යුනිවර්සිටි එකේ ඉඳන් මේන් ගේට් එකට වෙනකන් සාමාන්‍ය විනාඩි 2ක් 3ක් වගේ තමයි ඇවිදගෙන එන්න තියෙන්නේ. ඉතින් මෙතන අපි හැමෝම දන්නවනේ ගුම්ජන්ඩියට බයිසිකල් එක පැදගෙන එන්නේ. ඉතින් මෙන්න මේක තමයි ඒ තැන. තව දෙයක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. මම ගොඩක්ම vlog එක කරද්දි වටපිටාව තමයි පෙන්වන්නේ. ඉතින් ඒ පෙන්වන්න එකම හේතුව තමයි ඔයගොල්ලෝ කවදාරි කොරියාවට යන්න හිතාගෙන ඉන්නවනම් ඔයගොල්ලොන්ට මගේ vlog එකෙන් පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි මම මේ දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. නමුනේ යුනිවර්සිටි එකේම මැප් එක මෙන්න මේක ග්‍රවුන්ඩ් එක. අනේ ඒක ගොඩක් ඇවිදින්න තියෙනවා. මතකද අරගොල්ලෝ සෙල්ලම් කරේ ගුම්ජන්ඩිගෙන ආයෙත් බෝලයක් එහෙම වැදුනේ. මෙන්න මෙතන අන්න අර පැත්තේ තියෙන වොෂ්රූම්ස්. ගුජුම්පියෝ ඇවිල්ලා ලේන්සුවත් දෙන්නේ. අනේ ආස හිතෙනවනේ. අනේ අම්බෝ. ඒ පැත්තේ වොෂ්රූම්ස් වලට මං හිතන්නේ යන්න බෑ. දන්නේ නැහැ. මම දැන් යුනිවර්සිටි එක බැලුවා. ඉතින් යුනිවර්සිටි එක බලලා දැන් ආයි මම සෝල් වලට යනවා. අද මෙහෙට අවුවයි. ඒක හොඳයි. මොකද රස්නේ ටිකක් අඩු වෙනවනේ අවුව තිබ්බහම. ඉතින් මම දැන් කෙලින්ම එක්ස්ප්‍රස් එකේ දොන්දේගු වලට ගිහිල්ලා දොන්දේගු වල ඉඳන් සෝල් වලට යන්න ඕනේ. ගිහිල්ලා මම කෙලින්ම හොටෙල් එකට තමයි යන්නේ. හොටෙල් එකට ගිහිල්ලා ඉවර වෙලා මම පැයක් විතර ඉඳලා තමයි යන තැන තීරණය කරන්නේ. මොකද මට ඔක්කොම වැඩිය දැන් බඩගිනි. මම හරි කාලා තමයි යන්න තැන තීරණය කරන්නේ. මම හොටෙල් එකට මුලින් කොහමත් යනවා. එහෙනම් පුදුම කියලා නෑ නේද? මම දැන් ආවා ආයි දොන්දේගු වලට. මට එන්නේ ට්‍රේන් එක 3:07ට. තව විනාඩි 6ක් වගේ තියෙන. මම දුවගෙන ඇවිල්ලා මම මේ කන්න ගත්තා. ඊට පස්සේ කන්න ගත්තා. ඊට මම හිතන පරක්කු වෙයි කියලා මේ ඒව ටික කරගෙන දැන් මෙතනට ආවා. අතන ජිදෝ හම්බයි කියක් තියෙනවා. ඉතින් බලමු මොන හරි බොන්න ගන්න පුළුවන්ද කියලා. හිතන පුළුවන් වතුර බෝතල් ගන්නවා. වතුර බෝතලයක් ගන්නවා. මම දැන් ජේගු වල ඉඳන් සෝල් වලට ආවා. ඇවිල්ලා දැන් මම හිතුවා මුලින්ම මම කිව්වනේ හොටෙල් එකට මම යන්නේ කියලා. ඉතින් මම හොටෙල් එකට යනවා. මේ හොටෙල් එකට ගිහිල්ලා පැයක් විතර ඉඳලා මම මේ කියන්නේ හොටෙල් එකට ගිහිල්ලා පැයක් විතර ඉඳලා නන්සම් සෝල් ටවර් එක බලන්න යනවා කියලා. ඉතින් ඔයගොල්ලෝ මගේ කලින් vlogs ඔක්කොම බලපු කෙනෙක් නම් ඔයගොල්ලෝ දන්නවනේ මට එතන මොකද වුනේ කියලා. මම ඒක බලන්න ගියේ කොරියාව හිටපු 3 වෙනි දවසේ රෑ. ඉතින් ඒ තමයි ඔය දවස මම ඒ විස්තරේ තමයි එතන කියන්න යන්නේ. කොරියාවේ මේ එක බස් ස්ටෑන්ඩ් එක බස් ගොඩක් නවත්තන. ඒ කියන්නේ එක එක බංගුව වලින් තියෙන්නේ එක එක අංක වලින් තියෙනවා. ඒකින්ද තමන්ට මේ Google Map එකේ පෙන්නන ඒ අංකේ ගාවට ගිහිල්ලා ඉක්මනට හිටන් ඉන්නොත් නැත්තම් මේගොල්ලෝ ඉක්මනට යනවා. දොරවල් වහනවා. අපි ඉන්නවද නැද්ද කියලා දෙගොල්ලන්ට ගානක් නැහැ. දැන් මට තියෙන 463. දැන් මේ බස් එකේ එද්දිම මම ඒගොල්ලෝ මේකේ බස් එක නවත්තන තැන හිටන් ඉන්නව නැත්තම් ඉක්මනට දොර වහලා යනවා. ඔන්න ඔහම තමයි කොරියාවේ 3 වෙනි දවසේ ඉවර වුණේ. ඉතින් මම ඇත්තටම හිතනවා මට පුළුවන් හැමදේම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තා කියලා. තනියෙන් හරි කොරියාවේ ට්‍රැවල් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට පොඩි හරි මේකෙන් අයිඩියා එකක් හම්බෙන්න ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ vlog එකේ මම අරගෙන එන්නම් කොරියාවේ මම 4 වෙනි දවසේ මොනවද කරේ කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවා නම් ඒක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාලා කමෙන්ට් එකක් විතරක් දාගෙන යන්න. එහෙනම් ගිහින් එන්නම්. bye bye.